අද ජාත්‍යන්තරයට ගිහිල්ලා විහිළු කරනකොට බයිලා කරනකොට ඒගොල්ලන්ට තේරෙන්නෙත් නෑ මෙයා මොනවද කියන්නේ කියලා මෙයාට තේරෙන්නේ නෑ එයා මොනවද කියන්නේ කියලා මේ අර කොහෙද යන්නේ මල්ලේ පොල් විදියට උත්තර දෙන්නේ ඉතින් කොහෙද මේ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්ද ජාත්‍යන්තරයත් එක්ක ජාත්‍යන්තර වශයෙන් අර්බුදයකට පත් වෙලා තියෙනවා ඉන්ධන මිල ගණන් ලෝක වෙළඳපොලේ වැඩි වෙලා තියෙනවා නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ජාත්‍යන්තර සම්බන්ධතා මත අපේ රටේ ඇති වෙලා තියෙන මේ ඊටාම බරපතල ආර්ථික තත්ත්වයක් එක්ක සහනදායී ක්‍රමවේදයකට සාකච්ඡා කරලා මේ ඉන්ධන මිල ගණන් අඩු මුදලට ලබා ගන්න. අපිට මේ ඉන්ධන සාධාරණ සහනදායී මිල ගණනකට ලබා ගන්න අපිට පුළුවන් වෙනත් රටවල් තුලින් ඒ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් අපි ඇති කරලා තියෙනවද? සාකච්ඡාවල් පටන් අරගෙන තියෙනවද? දැන් ජාත්‍යන්තර වශයෙන් මේවා සාකච්ඡා වෙන අවස්ථාවක් මේ වෙනකොට අපි මේ නිසි ක්‍රියාමාර්ග අරගෙන අවසන් වෙන්න අපේ සාකච්ඡාවල්වත් නැහැ. අද විහිළු සපයනවා මේ ආණ්ඩුව. ජාත්‍යන්තරයත් එක්ක ගිහිල්ලා සමුළු වලට ගිහිල්ලා විහිළුකාරය බවට පත් වෙනවා. මේ මොකද්ද මේ කරන විකාරය?